මේන්තේ විවාදයට ගනු ලබන විසමද්‍රව්‍ය තුරන් කිරීම හා සංවිධානාත්මක අපරාධ මැඩලීම් පිළිබඳව ඉදිරිපත් කර තිබෙන යෝජනාව පිළිබඳව කරුණු කිහිපයක් ඉදිරිපත් කරන්නට අවස්ථාව ලැබීම පිළිබඳ බෙහෙවින් සතුටු වෙනවා. අප දන්නවා අපේ රටේ මෙම විසමද්‍රව්‍ය උදුරත් සංවිධානාත්මක අපරාධ කල්ලිත් දීර්ඝ කාලයක් වර්ධනය වෙමින් සමාජය යම් ප්‍රමාණයකට තැතිගැන්මට ලක් කරමින් අනිත් පැත්තෙන් විසමද්‍රව්‍ය වලින් සමාජයේ විශාල ලෙස විනාශයට පත් කරමින් තිබෙන මොහොත. එනිසා මා හිතනවා අපි හැමදෙනාගේම කාර්යභාරය සහ වගකීම වෙනවා මේ විසමද්‍රව්‍ය මුළුමනින්ම තුරන් කිරීම සඳහා සහ සංවිධානාත්මක අපරාධ මැඩලීම සඳහා අවශ්‍ය වන දායකත්වය සහ මෙහෙයවීම ලබා දීම. විශේෂයෙන්ම ගරු නියෝජක කතානායකතුමනි, අපි කිසිසේත්ම විශ්වාස කරන්නේ නැහැ මේ විසමද්‍රව්‍ය පාත් සංවිධානාත්මක අපරාධ කල්ලි බිහිවීම සහ වර්ධනය හුදු ඒ කරුණ ඒ දෙක මත පමණක් පදනම් වූ වර්ධනය වූ දෙයක් නොවේ. ඒකට ඉතාමත් පැහැදිලි සබත්තා ජාලයන් තිබෙනවා. එනිසා අපි මේ විසමද්‍රව්‍යයත් මේ සංවිධාන අපරාධ කල්ලිත් මැඩ පවත්වනවා නම් ඒ සමස්ත ශේත්‍රය පිළිබඳ අපි අවධානය යොමු කරන්න ඕන. සංවිධානත් අපරාධ කල්ලි, කුඩු ව්‍යාපාරිකයන්, රාජ්‍ය ආයතන සහ දේශපාලන අධිකාරිය පුරා පැතිරී තිබුණු දූෂණය, ඒ වගේම රාජ්‍ය ඇතුළට ඇවිල්ලා තිබුණු පරාරාජ්‍ය යම් ප්‍රමාණයක් ගත්තොත් දේශපාලන උවමනාව වෙනුවෙන් කටයුතු කරපු සංවිධාන රාජ්‍ය ඇතුළේ ඉඳන් ඒ වගේම දේශපාලන මේ සියල්ල මැඩ පැවැත්වීමෙන් තමයි මේ අපිට අවසන් කළ හැකි වන්නේ. ඒ නිසා හුදු මත්ද්‍රව්‍ය ඇල්ලීම සඳහා කරන වැටලීම්, පාතාල ඇල්ලීම සඳහා කරන වැටලීම් පමණක් ප්‍රමාණවත් වන්නේ නැහැ. දිගු කාලයක් අපේ රට මා කලින් කියපු කරුණුවල විශාලතම බරපතල මැදිහත් වීම හරහා තමයි මේ දක්වා වර්ධනය වුනේ. දැන් අපි තාමත් තීරණයක් අරන් තියෙනවා මේ සියල්ල විනාශ කරන්න ඕන. සියල්ල මතක තබා ගන්න. එහිදී මා දන්නවා මේ විශාල ලෙස කාර්යභාරයට උර දෙන කණ්ඩායමක් ඉන්නවා. අවාසනාවකට විපක්ෂය අද ප්‍රධාන චෝදිතයන් බවට පත් වී තිබෙන එම කණ්ඩායම මේ දූෂණය, සංවිධාන අපරාධ කල්ලි, කුඩු ව්‍යාපාරිකයෝ, රාජ්‍ය දේහයෙන් ක්‍රියාත්මක වුණු අපරාධ, දේශපාලනය මේ සියල්ල මැඩ පැවැත්විය යුතුයි. මේ මැඩ පැවැත්වීම සඳහා අපේ රටේ නීති සම්පාදනය වෙලා තිබෙනවා. රාජ්‍ය ආයතන තිබෙනවා. ආයතන තිබුණාට වැඩක් නැහැ. ඒ ආයතනට ඍජු නායකත්වය දීලා ඒ පරාජයට පත් කිරීමට සමත් වෙන රාජ්‍ය නිලධාරී යාන්ත්‍රණයක් අපිට අවශ්‍යයි. හැබැයි අද අවාසනාවකට එම විශාල කාර්යභාරයට උරදී තිබෙන කණ්ඩායම තමයි අද විපක්ෂයේ සතුරන් සහ ගොදුරු බවට පත් වී තිබෙන්නේ. මේ ව්‍යායාමයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක නියෝජ්‍ය පොලිස්පති සානි අබේසේකර මැතිතුමා විශාල කාර්යයක් කරනවා අද ඔහු විපක්ෂයේ සතුරෙක්. මෙම කාර්යයේදී අල්ලස්සෝ දූෂණ විමර්ශන කොමිසම සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා රංග දිසානක මහත්මයා විශාල කාර්යභාරයක් කරනවා අද ඔහු විපක්ෂයේ සතුරෙක්. මෙම කාර්යභාරයේදී මහජන ආරක්ෂක අමාත්‍යංශ ලේකම්තුමා රවි සෙනරත්න මැතිතුමා විශාල කාර්යභාරයක් කරනවා අද එතුමා විපක්ෂයේ සතුරෙක්. ඒ වගේ මේ කාර්යභාරයේදී අපි අමාත්‍යංශයේ අමාත්‍යතුමා ආනන්ද විජේපාල මැතිතුමා විශාල නායකත්වයක් ලබා දෙනවා අද විපක්ෂයේ සතුරෙක්. මේ කාර්යභාරයේදී නීතිපති දෙපාර්තමේන්තුවේ දිලිප් පීරිස් මැතිතුමා විශාල කාර්යභාරයක් කරනවා අද විපක්ෂයේ සතුරෙක්. මේ කාර්යභාරයේදී අද අධිකරණය විශාල කාර්යභාරයක් ඉටු කරමින් තිබෙනවා. මා දැක්ක පහුගිය දවස් දෙකම මේ තුල හඬ නගන්නේ අධිකරණයත් අද විපක්ෂ සතුරෙක්. ඇයි? යුක්තිය, සාධාරණත්වය, ශිෂ්ටභාවය ඇති කිරීම අද විපක්ෂයේ සමහර කණ්ඩායම් වලට ඔරොත්තු නොදෙන තත්ත්වයක් ඇති විදිහ. ඔරොත්තු දෙන්නේ නැහැ. සාධාරණත්ව ඔරොත්තු දෙන්නේ නැහැ. යුක්තිය ඔරොත්තු දෙන්නේ නැහැ. ප්‍රජාතන්ත්‍රවාදී ඔරොත්තු දෙන්නේ නැහැ. යහපාලනය ඔරොත්තු දෙන්නේ නැහැ අද විපක්ෂයට. මේක ඇත්ත. ඔබ
අප විසින් කළ යුතු නැද්ද රාජ්‍ය ඇතුළෙන් ඉඳන් රාජ්‍ය අනුග්‍රහය ලැබමින් අපරාධ කරලා තිබෙනවා නම් අපරාධ කරුවන් එල්දරව් කළ යුතු නැද්ද? ඒ රට පාවා දීමක්ද? ඒ දේශද්‍රෝහී වීමක්ද? නැයි ශිෂ්ට සම්පන්න රාජ්‍යයක් ගොඩනැගීමේ අභිප්‍රාය. අපේ රාජ්‍ය ශිෂ්ට සම්පන්න රාජ්‍ය බවට පරිවර්තනය කළ යුතුයි. ජනාධිපතිවරයාගේ සිට පහළම දේශපාලන නායකත්වය දක්වත් ජනාධිපති ලේකම්වරයාගේ සිට පහළම රාජ්‍ය නිලධාරියා දක්වත් සෑම දෙනාම ශිෂ්ට සම්පන්න රාජ්‍යයක් කොටස් කරුම් බවට පත් කළ යුතුයි. හැබැයි අපේ රට තිබුණේ කොතනද? අශිෂ්ට රාජ්‍යයක්. අපේ හමුදාව අපේ බුද්ධි අංශයත් ඒ පිළිබඳව ගෞරවය ඇගීම හෘදයාංගභාවය අපි තුල තිබෙනවා. හැබැයි අපේ හමුදාවන් අපේ බුද්ධි අංශ රාජ්‍ය ආරක්ෂාව වෙනුවෙන් කරලා කැපකිරීම වලට ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් යම් කාර්යභාරයක් කරන විට කොතනක හෝ වුන් පීඩාවට පත් වෙනවා නම් අපි ඔවුන් වෙනුවෙන් පෙනී සිටිනවා. දේශීයවත් ජාත්‍යන්තරවත් රාජ්‍ය පැවැත්ම වෙනුවෙන් ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් රටේ ආරක්ෂාව වෙනුවෙන් අපේ හමුදාවන් බුද්ධි අංශ ක්‍රියාත්මක වෙලා තිබෙනවා නම් ඔවුන් ඕනෑම තැනක ආරක්ෂා කරන්නත් ගෞරව කරන්නත් අපි බැඳී ඉන්නවා අපි කාර්ය කරනවා. හැබැයි ඒ හමුදාවන්ගේ මේ බුද්ධි අංශයෙන් මුතා කුඩා කණ්ඩායම් රාජ්‍ය වමනාවකට යම් පවුලක බලය වෙනුවෙන් යම් දේශපාලන කඳවුරක බලය වෙනුවෙන් කණ්ඩායම් ඉටු කරලා තිබෙනවා නම් ඒ සඳහා නිසි දඬුවම් ලබා දෙන්න අපේ ආණ්ඩුව පැකිලෙන්නේ නැති බව මා කියනවා. එකක් අපේ හමුදාවගේ කීර්තිය වෙනුවෙන් අපි කළ යුතුයි. දෙක ශිෂ්ට සම්පන්න රාජ්‍යයක් ගොඩනැගීම වෙනුවෙන් කළ යුතුයි. තුන අපේ රටේ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් කළ යුතුයි. අපේ රටේ තිබුණ නැද්ද එහෙම එකක්? ලසන්ත වික්‍රමතුංග ඝාතනය වෙන්නේ කොහොමද? මොකද ගන්න? ඒ සාමාන්‍ය සිවිල් පුරවැසියන් අතර ගැටුමක් නොවේ. ආණ්ඩුවට එරෙහි මාධ්‍යවේදියෙක් ඝාතනය කරනවා. වාර්තාවල එතන බුද්ධි අංශ උපයෝග කරන්න තිබුණා බව. සංගවන්න ඕන. කිත්නාර් පහරගෙන ගිහලා පහර දෙනවා. රඳවගෙන ඉන්නේ හමුදාවේ ආරක්ෂක නිවසන කියලා වාර්තා වෙනවා. උපාලි තෙන්නකෝන් ගිහලා පහර දෙනවා. පෝත්‍ර ජයන්ත්‍ර පහර දෙනවා. නාමල්ට පහර දෙනවා. මම තමුන්වහන්සේලාගෙන් අහන්න. මේ සිවිල් ගැටුම් නෙමෙයි. මේ රාජ්‍යයක් තමන්ගේ බලය පවුලක සහ තමන්ගේ දේශපාලන කඳුරක බලය වෙනුවෙන් කරලාද අපරාධ. තාජුන්දිගේ ඝාතනයත් එහෙමයි. පාස්කු ප්‍රහාරයත් එහෙමයි. ඒ විතරක්ද? සිරිසට ගිනි තියෙනවා. ඉරුදින කාර්යාලයට ගිනි තියෙනවා. සියතර බෝම්බ ගහනවා. මෙහෙම ඉතිහාසයක් තියෙනවා. මේ ඔක්කොම පිටුපස්ස ඉතා කුඩා රාජ්‍ය යාන්ත්‍රික මෙහෙයුම්කරුන් හිටියා. මේක එල්දරව් කරන්න ඕනේ නැද්ද රටක? රටේ සුදු වෑන් බියක් තිබුණ නැද්ද මම අහනවා. අංක තහඩු නැති සුදු වෑන් වලින් වත්තේ තමන්ගේ ගේ කඩනවට විරුද්ධ උද්ඝෝෂණ කරපු ඉන්න අපේ අරගෙන ගියේ නැද්ද? සාමාන්‍ය සිවිල් ගැටුම් නෙමෙයි. මොනවද? මේවල රාජ්‍යයක් රාජ්‍ය ආරක්ෂා සහ ජනතාවගේ ආරක්ෂා සහ රටේ පැවැත්ම වෙනුවෙන් ආරක්ෂා කළ යුතු කණ්ඩායම් ඉතා කුඩා කණ්ඩායම තමන්ගේ දේශපාලන උවමනාව වෙනුවෙන් යොදවලා මේ මිලේච්ඡ ඝාතන මිලේච්ඡ අපරාධයන් කරලා තියෙනවා. අපි අනිවාර්යෙන් මේ මිලේච්ඡ ඝාතනයන් සහ මිලේච්ඡ අපරාධවලට රේව නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා බැඳී සිටින ආණ්ඩුවක් මේක. එයි ඒ වින්දිතයන්ගේ යුක්තිය වෙනුවෙන් අපි මේ කරන්න ඕන. හමුදාවේ කීර්තිය වෙනුවෙන් අපි මේ කරන්න ඕන. ඒ වගේම රාජ්‍යයේ ශිෂ්ට සම්පන්නභාවය වෙනුවෙන් අපි මේ දෙක කළ යුතුයි. මම දන්නේ මෙතන කාටවත් ඒක විරුද්ධ වෙන්න පුළුවන් කියලා. විරුද්ධ වෙ හැකිද ඔබට? නෑ විරුද්ධ වෙන්න බෑ. විරුද්ධ වෙන්න පුළුවන් අපරාධකරුවන්ට විතරයි. ඒ අපරාධ වලින් වාසි ලබාගත් අයට විතරයි. ඒ අපරාධ වලින් බලය තහවුරු කරගත් අයට විතරයි. ඒ අපරාධ වලින් බලය ලබා ගැනීම සඳහා උත්සුක වන අයට විතරයි. වෙන කිසිදු සිවිල් පුරවැසියෙකුට ප්‍රජාතන්ත්‍රවාදී මානව හිමිකම් මිනිසුන්ගේ මිනිස්සුත්භාවය පිළිබඳ ගෞරවය තියෙන කිසි පුරවැසියෙකුට මේ විමර්ශනයට විරුද්ධ වෙන්න බෑ. ඒ නිසා මතක තබා ගන්න. අට්ටාල ගහලා
විශාල චෝදන මම දන්නවා සානි අබේසේකර වගේ මහත්තුරුන්ට දිලීප පීරිස් ඒ වගේම ගත්තොත් පොලිස්පතිතුමා ඒ වගේම ගත්තොත් අධිකරණයට අද විශාල රංග දිසානායකට විශාල ප්‍රහාරයන් කරමින් තිබෙනවා. කුමක් වෙනුවෙන්ද? මට කියන්න මොකද කරපු අපරාධ කියලා. අපරාධය තමයි මේ රටේ ජනතාවට එරෙහිව කරන ද අපරාධයන් මේ ජනතාව ඉස්සරහා එළිදරව් කිරීම සහ විමර්ශනය කිරීම. ඒකට උන් වැරදි කරුවන් නෙවෙයි. ඒ නිසා කවුරු කෙනෙක් කල්පනා කරනවා නම් ඒ නිලධාරීන්ට තනියම තර්ජනය කරමින් තනියම බියවද්දමින් මේ ව්‍යායාමයෙන් නතර කරන්න පුළුවන් කියලා කවුරු හරි කල්පනා කරනවා නම් මේ ව්‍යායාමයෙන් නතර කරන්න කිසිසේත්ම ඉඩ නොදෙන බවට අපි සහතික කරනවා. අපි ඔවුන් වෙනුවෙන් පෙනී හිටිනවා. මේ රටේ පොදු ජනතාව ඔවුන් වෙනුවෙන් නැගී සිටිය යුතුයි. මේ අපරාධකරුවන් වෙනුවෙන් පෙනී හිටිනවා. අපි පෙනී හිටින්න ඕන මේ රටේ පොදු ජනතාව වෙනුවෙන්. ඒ සඳහා මම සියලු දෙනාට ආරාධනා කරනවා. ඒ වගේම මේ හා බැඳුණු දේශපාලනයක් තිබුණා. අපරාධකරුවන් මරා දැමීමෙන් වැළැක්වීම සඳහා සල්ලි ගන්නවා. කෙනෙක් අත්අඩංගුවට ගත්තනම් නිසි ක්‍රමවේදය අධිකරණ ඉදිරිපත් කිරීම. හැබැයි අධිකරණ ඉදිරිපත් නොකොට මරා දැමීම සඳහා සල්ලි ගන්නවා. මරණයෙන් බේරෙනවා කියලා සල්ලි ගන්නවා. ඒවට පක්ෂ ભેද නැහැ මතක තියාගන්න. අද වාර්තා වෙලා තියෙන ඔයගොල්ලන්ට එල්දරව්වේ මොනවද මේ කියන්නේ? මරන්න නැතුව ඉන්න නම් අපිට සල්ලි දෙන්න. මරණයෙන්